එක හාමුදුර නමක් ඉන්නම බෑ කියලා ගෙදර යනවා. මට නම් මේ මහානකම කරගන්න නම් බෑ කියලා දැන් ගෙදර යන්න ලැහැත් වෙනකොට හාමුදුරුවෝ කිව්වා ආයස්මතුනි එන්න අපි භාග්‍යවත් අනේ බෑ මට නම් බෑ කිව්වා. ඇදගෙන ගියා යන් කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා මොකද මේ බල්ලින් අරන් එන්නේ? ඊට පස්සේ කොහොම මෙයා සිවුරු අරින්න හදනවා. ඇයි මහ පින්වත් භික්ෂු ස්වාමීනි මට නම් බෑ කිව්වා. මට මෙහෙම සිල් රකින්න අමාරුයි. මට භාවනා කරන්න අමාරුයි. මට මොකුත් කරගන්න බෑ. කරගන්න අය ඇති මට නම් බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව කලින් ජීවිතයක කවුරුවත් කරන්න බැරි දෙයක් මම කිව්වා ඔබට කරන්න කියලා. ඔබ කළා. ඔබ කළා ඒක. ඒක අනිත් ස්වාමීන් වහන්සේලා අහන ස්වාමීනි මොකද්ද? කාන්තාරයක වතුර නැතුව වැටිලා ඉන්නකොට මිනිස්සු මම වෙළඳ නායකයා. මං දැක්ක ඊතන බඳුරා. මම මිනිසුන්ට ගෝදන හාරපල්ලා කියලා. මම උදැල්ල ඇල්ලුවේ නේ. මම කිව්වා හාරපන් කියලා. මොකද මටයි කල්පනාව ආවේ. මේක කරන්න ඕන කියලා හරි දේ කල්පනා වෙන්නේ සත්පුරුෂයාට. සෑයක් හදන්න ඕන කියලා ඔයාලට නෙමෙයි ආවේ. ලොකු ස්වාමීන් වහන්සේටයි ඒ කල්පනා ආවේ. මේ දහම් දෙසන්න ඕන කියලා කල්පනා ඔයාලට නෙමෙයි ආවේ. ලොකු ස්වාමීන් වහන්සේටයි ආවේ. ත්‍රිපිටකේ පරිවර්තනය කළා මිනිස්සුන්ට මේ ධර්මයේ සමීප කරන්න ඕන කියලා ඔයාලට නෙමෙයි හිතුනේ ලොකු ස්වාමීන් වහන්සේටයි. හිතුනේ ඒක. සත්පුරුෂයාට අනිත් අයට හිතෙන්නේ නැති දේවල් හිතෙනවා. කාන්තාරයක ලිඳක් හරන්න හිතෙනවා. ඒ තනකොළ ඊ තන ගහ තිබ්බ තැන හාරගෙන යනකොට ගල් පදොරා ඔක්කොම උත්සාහය අත්හැරියා. ඔක්කොම උත්සාහය අත්හැරියා. ඇයි ඉතින් කාන්තාරයක් මන්දිවට ගල් පදොරක් ඇතුලේ. ඔහු නින්දට බැස්සා. ගලට කන තියාගෙන හිටියා. ගල හඳි වතුර යනවා. මිනිසුන්ට ඇහෙන්නේ නැති එකක් සත්පුරුෂයට ඇහෙනවා. ඒකයි විශ්වාස කරන්න කියන්නේ තමන්ගේ කල්යාණ මිත්‍රයා. ඔයාලට මේකට මට නම් විසඳුන්නේ නැහැ. කවුරු ළඟට ගියත් ඕකට විසඳුන්නේ නැහැ කියලා හිතන්නේ ඔයාලා. කල්යාණ මිත්‍රයා ළඟ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. ඊට පස්සේ කිව්වා අර මිනිස්සුන්ට මේකේ වතුර තියෙනවා බය වෙන්න එපා කුළු ගෙඩි අරන් ගහපල්ලා කියලා. අර මිනිස්සු වැටිලා. එක ඉලන්දාරියට කිව්වා ඉලන්දාරියා උඹ මං කියන දේ අහපන්. මේ කුළු ගෙඩි අරන් ගහපන් මේකට කිව්වා. අර ඉලන්දාරියා නැගිටලා කුළු ගෙඩි ගත්තා. ගිහිල්ලා අර ගලට ගහගෙන යනකොට ගල පුපුරලා ඒ කොල්ලත් උස්සගෙන වතුර පාර උඩට ආවේ. ඒ කාලේ වෙලෙන්දා වෙලා ඉඳලා මේ ගල කඩලා වතුර ගනින් කියලා කියද්දී ඔක්කොම මිනිස්සු වැටිලා ඉදින් කුළු ගෙඩි අරන් ලිඳට බැස්සේ ඔබ කිව්වා අර භික්ෂුවට. මං එදා කියපු දේ නුඹ කරලා කාන්තාරෙන් දියුල්පත් ඉපැද්දුවා. භික්ෂුව මම දැන් වෙලෙන්දෙක් නෙවෙයි. තථාගත අරහත් සම්මා සම්බුදු කෙනෙක්. භික්ෂුව ඔබට රහත් වෙන්න පුළුවන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න කියලා කිව්වා. මෙතෙක් නොවැඩි තිබුණ මාවත ඉවර වුණා. නැගිට්ටේ රහතන් වහන්සේ නම. මට මේ ඔක්කොම එපා මං ගෙදර යනවා කියලා කියන්නේ කොච්චර භික්ෂුවකගේ වැටීමක්ද? නැගිට්ටේ කවුද මේ දේ කළේ? කල්යාණ මිත්‍රයා. කොච්චර දුරක හිටපු කෙනෙක් දත දීලා ගත්තේ? කල්යාණ මිත්‍රයා. ඒ රහතන් වහන්සේට හිතුණා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ බුදු වුණේ මා උදෙසා. මාව බේරගන්නයි ඔබ වහන්සේ බුදු වුණේ. ඒ නිසා අපිටත් හිතෙනවා නම් යම් දවසක කවදා හරි දවසක බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මා උදෙසා.
තමන් උදෙසා කියලා. අපිට තවම හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උදෙසා කියලා. අපිට තවම හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ අඟුලිමාල මහරහතන් වහන්සේ උදෙසා කියලා. තමන් බලන්න අපි මේ වෙනකොට එක සිල්පදයක් හරි රකින්නවා නම් ඒ බුදු කෙනෙක් පහළ වෙච්ච නේද? අපේ පව් කන්දරාවෙන් අපි මෙදෙන්න අපේ හිතට මේක හොඳයි නරකයි කියන වචනේ බුදු කෙනෙක් පහළ වෙච්ච නිසා ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන මේ ධාතු කරඬුව වගේ ඒ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා අපිට පෙනේවි. අපිටත් ගුරුවරයෙක් බණ කිව්වා. අපිටත් ලොකු ස්වාමීන් වහන්සේ මුණ ගැහුණා කියලා පෙනේ.